to my YouTube channel. ඉතින් මට ගොඩ දවසකින් බ්ලොග් එකක් ගේන්න බැරි වුණා. රිසර්ච් එකක වැඩ තිබුණා. ඒවත් එක්ක බිසි වුණා. ඉතින් අද මම හිතුවා ඩිනර් එකට විශේෂ වැඩක් කරන්න. ඒ කියන්නේ මට ගොඩ කාලෙකින් ඉඳන් ආසාවක් තිබ්බා කෙසෙල් කොලේ බත් කන්න. ඉතින් අද අයියත් ඇවිල්ලා ඉන්නේ. අපි හිතුවා අද කෙසෙල් කොලේ බත් හදනවා කියලා. ඉතින් දැන් උයා ගන්න ඕන. දැන් ඉස්සෙල්ලම කරපිංච කඩා ගන්න ඕන. අපි යමු. හරි යාළුවනේ අද මම හදාගන්නේ පරිප්පු පොල් සම්බෝල තෙල් දාලා එතකොට මාළු ඇඹුල් තියල් ඔම්ලට්. ඉතින් මම ඉස්සෙල්ලම ඇඹුල් තියල් එක තමයි හදාගන්න යන්නේ. මොකද ඒක තැම්බෙන්න ගොඩ වෙලාවක් යන නිසා. ඉතින් ඇඹුල් තියල් හදද්දී ඉස්සෙල්ලම අපි මැටි හට්ටියක් ගන්න ඕන. මොකද ඇඹුල්නේ ඒ නිසා මැටි හට්ටියක් අරගෙන මෙහෙම හට්ටිය යටට කරපිංච අතුර ගන්න ඕන. මොකද එතකොට හට්ටිය යටිනුයි ඒ මාළු ටික තියලා උඩිනුයි කරපිංච අතුර ගත්තාම ඒක මාරම රසයි. ඉතින් මේ විදිහට මම කරපිංච අතුර ගන්නවා. කරපිංච අතුර ගත්තා. ඊට පස්සේ ගම්මිරිස් නෙවෙයි ගොරක ක්‍රීම් එක ගන්නවා නම් වඩාත් හොඳයි. මට ගොරක ක්‍රීම් පොඩ්ඩයි ගෙදර තිබුණේ. ඒ නිසා සාමාන්‍ය මේක මේ බ්ලෙන්ඩර් කරගන්න ඕන ගොරක තම්බලා. මට වෙලාවක් නැති නිසා මම ගොරක අර ක්‍රීම් ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගත්තා. දැන් මේකට අපි මික්ස් කරන්න ඕන මිරිස් කුඩු පොඩ්ඩක්. එතකොට ගම්මිරිස් කුඩු වැඩිපුර මික්ස් කරගන්න ඕන. කහ චුට්ටක්. රස අනුව ලුණු එකතු කරගන්න ඕන. එකතු කරලා මේක ආයෙ පොඩ්ඩක් මික්ස් කරගන්න ඕන. හරි යාළුවනේ මම දැන් අර මිරිස් කහ ගම්මිරිස් ලුණු දාලා ඒක ගොරක ක්‍රීම් එකත් එක්ක මික්ස් කරගත්තා. දැන් අපි අර කරපිංච අතුරගත්ත මැටි හට්ටිය අරගෙන මේ ටික ඔක්කොම ඒකට දාගන්න ඕන. මම මේක අතින්ම මේව කරන්නේ. හැන්දෙන් මේව කරන රෙඩිය මේක හොඳට මික්ස් කරගන්න පුළුවන්. අතින් කරද්දි එතකොට මේවා මාළු කෑලි වල දැවටෙන තරමට මේක මික්ස් වෙන තරමට රසයි. මට ගොරක තම්බලා බ්ලෙන්ඩර් කරගන්න බැරි වුන නිසා ගොරක කෑලි තියෙනවා. එහෙම අතුරගෙන හරි යාළුවනේ ඊට පස්සේ මාළු ටික අරගෙන මේ ගොරක ක්‍රීම් එකේ හොඳට දවට ගන්න ඕන. මේකට ලුණු මුකුත් දාන්නේ නැහැ. මිරිස් පලාගතපු කෑලි දෙක තුනක් මෙහෙම උඩින් දාගන්නවා. හරි යාළුවනේ දැන් මේක තැම්බෙන්න ඕනනේ. මේ ඉස්ම මදිනේ මේක තැම්බෙන්න. මම අර ගොරක ක්‍රීම් එක හදාගත්ත ඒ බ්ලෙන්ඩර් කප් එකේ ගොරක ක්‍රීම් එක තියෙනවනේ. ඒකටම වතුර ටිකක් දාලා හදාගත්තා. එයින් වතුර ටිකක් අපි මේක තැම්බෙන්න
අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මේකේ උඩිනුත් මම කරපිංච අතුර ගන්නවා මේ විදියට. මොකද මම මුලින්ම කිව්ව විදියට එහෙම යටිනුයි උඩිනුයි කරපිංච අතුර ගත්තාම මාරම රසයි. හරි යාළුවනේ දැන් මේක තැම්බෙන්න තියලා මේ ඉස්ම ටික හිඳුනට පස්සේ අපි බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ ඇඹුල් තියාලක හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අර දාපු ඉස්ම ටික හිඳිලා ඇඹුල් තියාලක ලස්සනට හැදිලා තියෙන්නේ. අපි කන වෙලාවට රස බලමු. දැන් නම් රස පෙනුමට තියෙනවා ඉතින්. ඊට පස්සේ කුරුඳු කෑලි කිහිපයක් මෙහෙම දාගන්නවා. පස්සේ දුරු. යාළුවනේ මම ඒ අවසානට මික්ස් කරපු එකේ නම නම් මට මතක නෑ. ඒ වුණාට අපේ අම්මා කියනවා ඒව මික්ස් කරාම කෑම ගොඩාක් රසයිලු. අම්මා මට කියන දෙයක් තමයි දුරු නොදැම්මත් පරිප්පු වලට වගේ දේවල් වලට ඒ 3-5 ජාතිය දාන්න කියලා. මට නම නම් මතක නෑ. හරි යාළුවනේ දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන මේකත් හම්බ ගන්න ඕන. පරිප්පු එක තැම්බෙද්දි මේකට ලුණු දාලා මිටි කිරි ටික දාන්න තමයි තියෙන්නේ. මිටි කිරි ටික නටද්දි පරිප්පු එක බා ගන්න පුළුවන්. අපි දැන් මේක තැම්බෙන්න තියමු. ඊළඟට යාළුවනේ පොල් සම්බල් එක හදාගන්න යන්නේ. පොල් සම්බලද කොටලා නෙමෙයි හදන්නේ තෙල් දාලා. ඉතින් මේකටම ලුණු එහෙම මික්ස් කරන්නේ නැහැ. මේකට අපි මික්ස් කරගන්නවා මිරිස් කුඩු. සැර ප්‍රමාණය අනුව මිරිස් කුඩු මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ ගම් මිරිස් කුඩු. ලුණු කුඩු. මේ තුන දාලා පොල් සම්බල් එක හොඳට මික්ස් කරගන්න ඕන. මම අතින්ම මික්ස් කරගන්නවා. දෙහි දාන්නේ නැහැ. මොකද තෙල් දාද්දි දෙහි දැම්මහම සම්බෝලක පැණි රස වෙනවා. ඒ නිසා මම මේකට දෙහි ඇඹුල් දාන්නේ නැහැ. අපි බලමු ලුණු. තා ලුණු චුට්ටක් ගන්නවා හොඳයි යාළුවනේ. මම තා ලුණු චුට්ටක් දාගන්නවා. දාලා මික්ස් කරගමු ඒ ටිකත්. හරි යාළුවනේ මම දැන් පරිප්පු එක හදාගෙන ඉවරයි. දැන් පොල් සම්බෝල එක හදාගන්න තමයි යන්නේ. තාච්චියක් මේ විදිහට ලිපෙන් තියලා තාච්චිය රත් වෙද්දි මේ විදිහට පොල් තෙල් ටිකක් දාගන්නවා. මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමයි මේ කෙසෙල් කොලේ බත් කන එක. ඉතින් අද ඒක ඉෂ්ට වෙන්න යන්නේ. අපි බලමු කෑම රස වෙයිද කොහොම වෙයිද අම්මලගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා. දැන් තෙල් ටික නටනවා. අපි ඉස්සෙල්ලා මේකට සුදු ලුණු දාගන්න ඕනේ. ඊළඟට මේකට මම කරපිංච දාගන්නවා.
යාළුවනේ සුදු රෝල් ටික බාගෙට වැදිලා තියෙන්නේ. ඊළඟට මම මේකට මික්ස් කරගන්නේ අර කපාගත්තපු ලුණු ටික. මිරිස් ටික. මිරිස් ඇඩිය දාන්න. මොකද මම මික්ස් එකට මිරිස් මේව කරලා තියෙන්නේ. මිරිස් කුඩු. මේ යාළුවනේ මම මේකට ලුණු චුට්ටක් විතරයි දාගන්නේ. මොකද ඔයාලා දැක්කා මම අර පොල් වලට මිරිස් කුඩු ගම් මිරිස් ලුණු මික්ස් කරනවා. ඉතින් මේකට අමුතුවෙන් මිරිස් දාගන්න අවශ්‍ය නැහැ. මම මිරිස් කඩලකුත් කපලා දාගත්තනේ. දැන් මේක හොඳට බැදෙද්දී අපි අර මික්ස් කරගත්තපු පොල් ටික දාලා බලමු. හරි යාළුවනේ දැන් මේ ටික බැදිලා තියෙන්නේ. අපි දැන් මේකට මික්ස් කරමු අර කලින් අනාගත්තපු පොල් මික්ස්චර් එක. අද මේ මෙලොස් එක Okay. හ්ම් Here or there. ඒක මොකක්ද කරන්නේ? හරි යාළුවනේ දැන් මම ඔම්ලට් එක දාගන්න යන්නේ. මම බිත්තර ටික එකට ගහලා දාලා මම නෙවෙයි බිත්තර අයියා ගහලා දැක්කනේ. ඒකට දැන් මම ගම් මිරිස් ලුණුයි දාලා මේ මික්ස් කරගන්නවා. යාළුවනේ පෑන් එක ලිපෙන් තියලා හොඳ තෙල් දාගන්නවා. මම ඔම්ලට් එක එකට තමයි දාගන්නේ. කෑලි කපලා ගන්න පුළුවන් වෙන්න. හරි යාළුවනේ උයාගෙන ඉවරයි. දැන් තියෙන අභියෝගය තමයි කෙසෙල් කොළ කපා ගන්න එක. මොකද අපේ ගෙදරත් කෙසෙල් ගස් ටිකක් තියෙනවා. හැබැයි මේ පැත්තේ මේ දවස්වල හුළඟ සැරයි. හුළඟත් එක්ක කෙසෙල් කොළ ඔක්කොම වගේ ඉරිලා තියෙන්නේ. දැන් අපි කෑම් පාර්සල් 6ක් අහගන්න ඕන. අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවනේ. අයියත් එක්ක අයියද ඇවිල්ලානේ. ඉතින් ඉතින් යාළුවනේ අපි දැන් කෙසෙල් කොළ ටික කපා ගමු. හොඳයිද? එක හොඳයි. හරි යාළුවනේ දැන් අපි කරිස් ටිකයි බත් එකයි හදාගෙන ඉවරයි. සුදු බත් උයා ගත්තා. බිත්තර ඔම්ලට් දැම්මා. පොල් සම්බෝල තෙම්පරාදු කළා. පරිප්පු කරි එක හැදුවා. මාළු ඇඹුල් තියල් කරා. අපි දැන් මේක කෙසෙල් කොලේ පාර්සල් කරගන්නයි යන්නේ. මම පත්තරයක් එලාගෙන ලන්ච් ෂීට් එකක් එලාගෙන ඒ උඩින් කෙසෙල් කොලයක් එලා ගත්තා. දැන් අපි බලමු බත් එක පාර්සල් කරලා.
ඔන්න යාළුවනේ අපි හදාගත්තපු කරේස් ටික මේක තමයි අපේ ඩිනර් එක. ඉතින් අපි දැන් මේක කෙසෙල් කොළ අතර තියලා රෑට තමයි කන්නේ. හරි යාළුවනේ ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ආසාවත් ඉෂ්ට වුණේ. ඉස්සරහට ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. Thanks for watching.